ස්මාර්ට් මනි කන්සෙප්ට් අනුව ගෝල්ඩ් එකේ අපි මේ ට්‍රේඩ් එන්ට්‍රි එක ගත්තේ කොහොමද කියලා බලමු. අද දිනේ නොවැම්බර් මාසේ 5 වෙනිදා වෙලාව උදේ 7:24යි. ඉතින් ඔයාලට පේන ඇති ඔක්තෝබර් 28 ඉඳන් මෙන්න මේ අප් මූව්මන්ට් එක තමයි මාකට් එකේ හදලා තියෙන්නේ. එතකොට තාම මේකේ 1.6 හයි එකක් සහ 1.6 ලෝ එකක් හදලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් ඕවරෝල් ගත්තොත් එහෙම 1 hour chart එකේ තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. මේ අවස්ථාවේ අපි යන්නේ ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව ට්‍රේඩ් කරන එක. දැන් මෙහෙම ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඇති මේ මෙතන ඉඳන් ගත්තොත් ඔක්තෝබර් 17 ඉඳන් නොවැම්බර් 5 වෙනකන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම ෆුල් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේන් ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක. නමුත් අපි ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව තමයි දැන් ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න හදන්නේ. හයි ටයිම් ෆ්‍රේම්ස් එහෙම බලලා. එතකොට මෙතන 6 හයි එකක් 6 ලෝ එකක් තියෙනවා. දැන් මේ අලුතෙන් හදලා තියෙන ස්ට්‍රක්චර් එකට තමයි අපි මේ ට්‍රේඩ් කරගන්න යන්නේ. ඕවරෝල් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වුණාට දැන් මාකට් එක අපි දන්න ෆිබොනාචි ලෙවල්ස් තියෙනවා. අන්නේ ෆිබොනාචි ලෙවල්ස් වලටත් අප් වෙයි කියන නිගමනය මත තමයි අපි මෙන්න මේ ට්‍රේඩ් එන්ට්‍රි එක ගන්නෙ. එතකොට ඉන්ඩියුස්මන්ට් අරගෙන තියෙනවා 6 හයි 6 ලෝ. ඊට පස්සේ නැවත මාකට් එකේ මෙන්න මෙහෙම ඉන්ඩියුස්මන්ට් හදලා ඒ ඉන්ඩියුස්මන්ට් අරගෙන එක්ස්ට්‍රීම් පොයින්ට් එකකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. එතකොට අන්න එක්ස්ට්‍රීම් පොයින්ට් එකෙන් අපි ට්‍රේඩ් එකක් ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතෙන්ට TP එක තියාගන්නවා. එතකොට මේන් ට්‍රෙන්ඩ් එක කියන්නේ ප්‍රධාන වශයෙන් මේ වෙලාවේ දින කිහිපයක් තිස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ගියාට අපි මේ වගේ අප් ට්‍රෙන්ඩ් එකක් ගන්න හේතුව තමයි මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක යද්දි මාකට් එක අපි දන්න ෆිබොනාචි ලෙවල්ස් තියෙනවා. අන්න ඒ ලෙවල්ස් වලටත් මාකට් එක අප් වෙයි කියන නිගමනය මත තමයි අපි මේ ට්‍රේඩ් එන්ට්‍රි එක ගන්නෙ. එතකොට එහෙම අප් වෙයි කියලා මෙන්න මේ හදලා තියෙන ස්ට්‍රක්චර් එක අනුව ඒ කියන්නේ මෙන්න මේ හදලා තියෙන ස්ට්‍රක්චර් එක අනුව අපිට නිගමනය කරන්න පුළුවන්. අන්න ඒ නිසායි අපි මෙන්න මේ වගේ එන්ට්‍රි එකක් ගන්න. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අපි ගත්ත ට්‍රේඩ් එක මේ විදිහට ප්‍රොෆිට් වෙලා තියෙනවා. අද දිනය නොවැම්බර් මාසේ 10 වෙනිදා වෙලාව පස්වරු 12:40යි. ඉතින් අපේ YouTube channel එකේ අපි ඔයාලට ඕන තරම් live analysis අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් බලන්න, මේ වීඩියෝස් බැලුවම ඔයාලට තේරෙයි කොහොමද මේ smart money concept අපි උගන්වන smart money concept මාකට් එකේ වැඩ කරන්න කියලා. ඉතින් ඔයාලට මේ වගේ entry ගන්න ඉගෙන ගන්න පුළුවන්. හරියට මේ smart money concept ඇත්තටම smart money concept ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක හරහා. ඒකද ඔයාලට ස්මාර්ට් මනි කන්සෙප්ට් බේසික් ඉඳන් ඇඩ්වාන්ස් වෙනකන් සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පුළුවන්. හැම එන්ට්‍රි සිස්ටම් එකක්ම ෆිබොනාචි එන්ට්‍රි සිස්ටම්ස් ටික මෙන්න මේ වගේ දේවල් ගොඩාක් දේවල් වලට හරියටම ඉගෙන ගන්න පුළුවන්. අනිත් දේ තමයි අපි මේ හැම දෙයක්ම ලයිව් මාකට් එකේ පැහැදිලි කරලා දෙනවා. ලයිව් මාකට් එකේ ඔයාලට එන්ට්‍රි ගන්න වීඩියෝස් පවා අරගෙන අවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හයර් ටයිම් ෆ්‍රේම් ඉඳන් කොහොමද ඇනලයිස් කරන්නේ මේ හැම දෙයක්ම A to Z අපි ඔයාලට ප්‍රැක්ටිකල් කරලා තියෙනවා. ඊට අමතරව හොඳට මතක තියාගන්න අපි මේ උගන්වන කන්සෙප්ට් එක නිකන් අර එකපාරින් ට්‍රේඩ් එකක් දාලා එකපාරින් ලොකු මුදලක් හොයාගෙන ඒ කියන්නේ පොඩි මුදලක් ආයෝජනය කරලා ලොකු මුදලක් හොයනා වගේ කන්සෙප්ට් එකක් නෙමෙයි අපි ඔයාලට උගන්වන්නේ. අපි ඔයාලට උගන්වන්නේ මුලින්ම හොඳට ට්‍රේඩින් ඉගෙනගෙන රිස්ක් ඇන්ඩ් මනි මැනේජ්මන්ට් කරලා තමන්ගේ කැපිටල් එක කොහොමද ග්‍රෝ කරගන්න කියන දේ තමයි අපි ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. එහෙම නැතුව අර නිකන් සුරංගනා ලෝකමවල ඒ වගේ දේවල් නෙමෙයි අපි කියන්නේ. මේ අපි අපේ තියෙන කැපිටල් එක කොහොමද ග්‍රෝ කරගන්න කියන එක තමන්ගේ තියෙන කැපිටල් එක රිස්ක් ඇන්ඩ් මනි මැනේජ්මන්ට් කරලා කොහොමද ට්‍රේඩ් කරලා ස්ට්‍රැටජි හදාගෙන තමන්ගේ කැපිටල් එක ග්‍රෝ කරගන්නේ තමන්ගේ ආදායම වැඩි කරගන්නේ කොහොමද කියන දේ ගැන තමයි පැහැදිලි කරලා දෙන්නේ. එහෙම නැතුව මේ රුපියල් 5000ක් දාලා ඒ 5000 ලක්ෂ 50ක් කරනවා ලක්ෂ 20ක් කරනවා වගේ කන්සෙප්ට් නෙමෙයි අපි උගන්වන්නේ. එහෙම හිතනවා නම් අපේ ස්මාර්ට් මනි කන්සෙප්ට් ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක ගන්න එපා. තමන්ගේ කැපිටල් එක අනුව තමන්ගේ කැපිටල් එක ටික ටික ග්‍රෝ කරලා තමන්ගේ ආදායම වැඩි කරගන්න තමන්ගේ ඉන්කම් එක වැඩි කරගන්න ක්‍රමවේදයක් තමයි කියලා දෙන්නේ. මේකෙදි හොඳට මතක තියාගන්න නම්බර් 1 අපි රිස්ක් ඇන්ඩ් මනි මැනේජ්මන්ට් තමයි ෆලෝ කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ තියෙන කැපිටල් එක කොහොමද ආරක්ෂා කරගෙන තමන්ගේ ආදායම වැඩි කරගන්න තමන්ගේ කැපිටල් එක වැඩි කරගන්න කොහොමද කියන දේ ගැන තමයි අපි මේකෙදි A to Z උගන්වන්නේ ස්මාර්ට් මනි කන්සෙප්ට් භාවිතා කරලා.